අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ සමාන කරේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. බුදුන්ට උත්තරීතර තනතුරු දෙකක් ඔය දරන්න. හැල්ලුවට ලක් කරන්න එපා ඔය තනතුරු දෙක. අපේ තාත්තලාට මන්නම් කියන්න හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. හොඳ කොන්දක් තියෙන්න ඕන. හොඳ අභිමානයක්, හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. කවුරු කෙනෙක් වුණාමද? තාත්තා කෙනෙක් වුණාම හේතුව පිළිගන්නවද අම්මගේ තාත්තගේ පුදුම ශක්තියක් තියෙනවා කියලා? අම්මලාගේ තාත්තලාගේ පුදුම බලයක් තියෙන්න පින්නතුනේ. මේ ලෝකේ අම්මා තාත්තා කියන දේවල් එකක්වත් කවදාවත් සිද්ධ නොවී තියෙන්නේ නැහැ. ඉරහඳ කැට තියලා විශ්වාස කරලා තිවුරලා කියන්න. එච්චරටම පුදුම ආශිර්වාදයක් තාත්තගේ අම්මගේ තියෙන. මෙතන ඉන්න ඔය දෙමව්පියෝ ඉන්න දරුවන්ගෙන් මේ අහන් බැන්දා හෝ නොබැන්දා හෝ දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ කවද්ද අන්තිමේට අම්මට වැන්දේ? කවද්ද අන්තිමේට තාත්තට වැන්දේ? ඊට පස්සේ අහනවා දෙමව්පියොන්ගේ කවද්ද අන්තිමේට දරුවගේ ඔළුව අත ගාලා නලලා ඉම්බේ? එහෙම තියනවද ගෙවල් වල? කවද්ද අන්තිමේට දුවගේ පුතාගේ ඔළුව අත ගෑවේ? මේ මෙව්වවත් කරගන්න බැරි කොට මොකටද ඔට්ටු වෙන්නේ? මම මෙතෙක් වෙලා රුපියල් 100ක්වත් වියදම් වෙන වැඩක් කිව්වද? කිරිමුට්ටියක්වත් උතුරන්න කිව්වේ නැහැ කොහෙව. මේ ගෙදර කරන්න පුළුවන් වැඩක් තියෙන්නේ. මෙහෙම දේශනා කරන්න හේතුව අම්මගේ තාත්තගේ පුදුම ශක්තියක් තියෙනවා. අම්මගේ තාත්තගේ පුදුම බලයක් තියෙනවා. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් පින්නතුනේ. මතකද අර මාතු පෝසක ජාතක කතාවේනේ. නැව කැඩුනට පස්සේ පුතා බෝධිසත්වයෝ අම්මා කරේ තියාගෙන ඇවිල්ලා බීනගෙන ඇවිල්ලා ගොඩින් තියලා මොකක්ද කිව්වේ? තිබ්බට පස්සේ අම්මා කියනවනේ අර මගේ පුතා මතු බුදු වෙන්න ඕන කියලා. බුදු වුණේ නැද්ද? මං කියන්නේ එච්චරටම බලයක් තියෙනවා. ෂුවර්. හැබැයි ඉතින් ඕක ගන්න බෑ. ඔය සීනි 250 කිරිපිටි පැකට් එකක් සරමච්චීත්යක් 60ක් චේන් එකක් බ්‍රේස්ලට් එකක් මල් පොකුරක් දිලා ඌව ගත්ත හැකිද? ඒක එහෙම ගන්න බෑ. උන් අයත් අහනවා දරුවන්ගෙන් ප්‍රශ්නයක්. දෙමව්පියෝ ඉන්න හොඳේ. කවද්ද අන්තිමේට අම්මා නිදාගෙන ඉන්න කොට්ට උරේ බෙඩ් ෂීට් එක අම්මගේ ඇඳ ඇතිරිල්ල ඇඳුම තාත්තගේ සරම ෂර්ට් එක හේදුවේ. එහෙම මතක දවසක් තියෙනවද? මැරෙන්න ඕන බලන්න. මිනිහ කයි කියලා හිතනවනේ පින්නතුනේ. ඉබින්නත් කකුල් දෙකත් එක පුට්ටු කරගෙන. අනේ කෝලා. දැකලා තියෙනවද? මම දැකලා තියෙනවා සමහරක් මිනි වලට ෆෑන් දෙකයි. මොකද දාඩි දානවද? ඔතන බල්බල් කැටිය. අනේ පවුඩර් ගානනේ පනාවක් තියාගෙන පීරා ඉන්නවා. බොරු පින්නතුනේ ඕවා. ඉන්නකොට ඔය රට ඉඳන් එන්නේ නැද්ද දරුවෝ ශනිකව මරුණාම? මේ නිවාඩු නෑ වීසා නෑ ටිකට් නෑ කියන දරුවෝ කියනවනේ මිනිහ දවසක් තියාගන්න මං එනවා කියලා. පටවලා යවන්න තියෙන්නේ. මරුණු සැනින් එනවනේ. මොකටද අවසන් ගෞරවය? මැරෙන්න කලින් දක්වන්න ඒක. මැරෙන්න කලින් ඒ විශේෂත්වය පෙන්වන්න. අපි කැමති අපි මැරුණාම විශේෂ වෙනවටද මැරෙන්න කලින් විශේෂ වෙනවටද? මේ බොරු වැඩ පෙන්නතුනේ. කෑ ගහනවනේ අන්තිම මොහොතේ මිනිහ උස්සනකොට අරයි යන්න එපා කියලා. යනවද කියලා අහනවනේ. තියන්න ඕන ආපහු සාලේ මැද්දෙන් මිනිහ.
එතකොට අඬන්නේ නැහැ. එතකොට බෙරිහන් දෙනවා රයියන්න කියලා. නැහැ කියලාද කියන්නේ? ඔව් මං කියන බොරුව. මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට අගය කරන්න, සලකන්න, බලන්න, වැළඳ ගන්න, උපහාර දෙන්න, අර පුරුදු වෙන්න. මිනිස්සුන්ට සතුටින් මැරෙන්න ඕනේ. මිනිස්සු ප්‍රබල විදිහට මානසික අල්ලස් ලබන්න ඕනේ. එහෙම නැත්නම් මොකටද? මිනිස්සුන්ගේ ಗುಣ කතන ඉන්නකොට වෙන්න ඕනේ. මේ සමහරු ඔය කලාකරුවෝ එතකොට විවිධ මේ සාහිත්‍ය ශාස්ත්‍රයන් තුල අප්‍රමාණ කැපකිරීමක් කරපු සමහර ජේෂ්ඨයෝ ප්‍රවීණයෝ විද්වතුන් මරුණට පස්සේ රාජ්‍ය ගෞරව ඉන්නකොට සමහර අපේ හාමුදුරුවෝ පවුලේ කට්ටිය ගිහිල්ලා අරගෙන බලාගන්න. මං කියන්නේ අර අපි කැමති නැද්ද අපිට කවුරුත් ආදරය කරනවට? අපි කැමති නැද්ද කවුරුත් අපිව අගය කරනවට? අර අත්ූපනායක ධර්මවල මොකද්ද උගන්වන්නේ? අර අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න බලන්න. මම කැමතිද මට මොකක් හරි නැති වෙනවට? මම කැමතිද මට රිදෙනවට? මම කැමතිද වේදනාව විඳිනවට? නෑ. එලෙසම අන්න එක කැමති නෑ. මං කියන්නේ මේ කියන බණ මොකෝවත් තේරෙන්නේ නැත්තම් අඩුම තරමේ තමන් උපමා කරගෙනවත් ජීවත් වෙන්න. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ රත්තාන උපමං කତ୍වා. තමන් උපමා කරගෙන ඉන්න බලන්න. මම ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා මේ සියලු දෙනාටම ලැබුවා වූ මිනිසත් භවය තුල සත්පුරුෂෝ විදියට ඉන්න තුරුණන්ගේ ආශිර්වාදය ලැබේවා. සාදු කියලා බතන්. අපේ දරුවෝ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕනේ. මේ තරුණ කාලය තමයි ජීවිතේ අර ආධ්‍යාත්මය සකස් කරගන්න, භෞතිකය සකස් කරගන්න යෝග්‍යම සුදුසුම කාලය. ඔය තරුණ කාලේ නිකන් අම්මගේ තාත්තගේ සල්ලිත් එක්ක සෙල්ලම් කරලා නාස්ති වෙන්න එපා. නේ මේ පැත්ත ගන්න දෙයක් නැහැ. මේ පාසල් යන දරුවගේ ඉඳන් මේ ඉස්කෝලේ යන ළමයින්ට මත් පෙති විකුණනවනේ. ඔය මේ කිට්ටුව එක අම්ම කෙනෙක් කියනවා මේ ගෙදරක ගේට්ටුවක් අතරලා තියන්න බෑ. බල්බ් එකේ ඉඳන් ගලවන්න ඕනේ. මොකටද? මත්ද්‍රව්‍ය වලට. වෙන සෑම මිනි මරුමක්ම පිටිපස්සේ මොනවාද තියෙන්නේ? මත්ද්‍රව්‍ය. මේ කුඩු ටිකට ලක්ෂයට මිනි මරනවා. මේ මනුෂ්‍ය ආත්ම භාව මහා බාල විදිහට නැති වෙලා යනවා. තරුණ දුවලට පුතාලට ලොකු වගකීමක් තියෙනවා. වැල්ලවත්තේ තරුණියක් අවුරුදු 18ක් කොහෙද අයිස් ගන්නවා. අහලා බලනකොට කෙට්ටු වෙන්නලු. දැන් ඉතින් නවත්තලා. අද තිබ්බ දේශනාව දවල් කටුපොත තරුණයෝ සංවිධානය කරේ අර මට උපහාරයක් විදිහට. දැන් කටුපොත මත්ද්‍රව්‍ය හරි අඩුයි. ඒ නිසා මේ බණ කියන්නේ කියලා. ඒවා පාවිච්චි කරපු බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා තමයි ඒක කරේ. මිනිස්සු හැදෙනවා. මම මේ තරුණ දුවලට පුතාලට අපේ මහත්තුරුන්ට කියන්නේ මේ මිනිසත් භවය නාස්ති කරගන්න එපා. ඔය එක එක්කෙනාට පාවිච්චි වෙන්න එපා. ඔය කුඩු ගහන්න, අයිස් ගහන්න. අම්මා කෙනෙක් හම්තුරුනේ කොල්ල නැගිටිනකොට රුපියල් 2500ක් මේ ස්ටූල් එක උඩින් තියලා තියන්න ඕන. ඇයි? එහෙම නැත්තම් කාර් එක අරන් ගේ හප්පන්න හදනවලු.
අම්මලා නොකිව්වට පුදුම විදිහට දුක් වෙනවා. තමන්ගේ දරුවා මත් පෙතිවලට ඇබ්බැහි වෙලා, කුඩු වලට ඇබ්බැහි වෙලා, අයිස් වලට ඇබ්බැහි වෙලා. මං කියන්නේ මේවා විකුණන මහත්තුරුන්ට ඉඳන් ඕක නවත්තලා දාන්න. මොකටද පින්නතුනේ? අපේ දරුවෝ පොඩි ළමයි පෙන්නද කැහුටු ගැහිච්ච ඇඟවල් නේ. රෙද්දක් ඇඳ කියලා පේන්නේ නැහනේ ළමයි. මේ තරුණ ජීවිත ඔය අකඩ කෑලි කවු කර දවල් තිස්සේ අවසානයේ හොරකම් කරනවා. පුතේ ඔක කොහොම හරි නවත්තලා දාන්න. නවත්තන්න පුළුවන්. ඕන තරම් දැන් තරුණයෝ නවත්තනවා. පොරොන්දු වෙවි නවත්තනවා. ඔය මත්ද්‍රව්‍ය හින්දා නැගිටින්නේ උදේ 11ට 12ට විතර. රෑ තිස්සේ ගෙදර නැහැ. කී ගමනක් නම් ලෙයිම්මසින් ජාතක කරලා හදපු කවපු පෝෂණය කරපු අම්මට තාතෝ කියලා බැනලා ඇද්ද? කී ගමනක් අම්මගේ හිත රිද්දලා ඇද්ද? කී ගමනක් තාත්තට බැනලා ඇද්ද? එයත්තුන්ගේ කාල සීමාව ඉක්ම ගියාට පස්සේ විවාහ වෙන්නේ දරුවෝ හදන්නේ ජීවිතේ සතුටින් ඉන්න. හැබැයි මරණකම් දුක් වෙනවා දරුවෝ කරන වැඩ හින්දා. තාත්තලත් මතක තියාගන්න ඕන, දරුවොත් මතක තියාගන්න ඕන. එනිසා ඔය අපායෙන් මිදෙන්න ඔය යෞවනයේ තුල හොඳ පෞරුෂයෙන් යුක්තව අභිමාණයෙන් ජීවත් වෙන්න නේ. හොඳ රස්සාවක් කරන්න මොකක් හරි කමක් නැහැ. හම්බ කරන්න, පරිස්සම් කරන්න, ඉතුරු කරන්න, ගෙයක් දොරක් හදන්න, වාහනයක් ගන්න, ගෙදර කුලී ගෙවා ගන්න, අම්මගේ තාත්තගේ දේවල් බලන්න, හොඳට කන්න, ලස්සනට ඉන්න. මේකක්වත් කරන්න බැරි නම්, ඔළුව වෙහෙසන්න බැරි නම්, මනස යහපතට හදාගන්න බැරි නම්, වළක්වා ගන්න බැරි නම්, සමහර තරුණයෝ කියනවා හාමුදුරනේ බේරෙන්න ඕන, නමුත් කරන්න දෙයක් නෑ, අමාරුයි. එකම විසඳුම බුද්ධ උපස්ථානය කරන්න. බුද්ධ වත කරන්න. අවුරුද්දට බණ 600ක් විතර කියනවා. ඔය 600 පොලේම මම කියනවා. උදේට නැගිටලා බුදුහාමුදුරන්ට ගෙදර පැන් වීදුරුව තියන්න. අපේ තරුණ දුවල පුතාලා අම්මලා මොන හරි උයනවනේ නේ ගෙවල් වල. මොකක් හරි උයපු එකක් ඔය පීරිසියක් අරගෙන ඕකට බත් ඇඳි භාගයක් විතර දාලා ඔක බුදුහාමුදුරන්ට පූජා කරන්න. විනාඩි 2ක් විතර යන්නේ නේ. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බුදුන් වදින්න. ඉර පායනවා සත්තයි. එක කුසලයක්වත් ආය වෙන්න දෙන්නේ නැහැ. කුණුහරුපයක්වත් ආය කියවෙන්නේ. අයහපතට හිත යන්නේ නැහැ, වරදින්නේ නැහැ, කිරිතුරුවා වාගේ හරියනවා. එහෙම සැකයි නම් සති 3ක් විතර කරලා බලන්න. මම කියනවට වරදින්නේ නැහැ පෙන්නතේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. පෙන්නතුනේ මිනිසත් භවේෂණ සම්පත්තිය බුද්ධෝත්පාද කාලේ අතිශය දුර්ලභයි. අතිශය දුර්ලභයි. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක ගැන අර පැහැදිලි වෙන විදිහට කියන්න. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අර මාපට ඇඟිල්ල මහා පොළොවට ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා, ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තේද මහා පොළොවේද? කොහෙද තියෙන්නේ? මහා පොළොවේ. මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ බොහොම පොඩ්ඩයි මිනිස්සු වෙලා උපදින්නේ. මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමය.
මොකක්ද තියෙන අරුමේ? අර නැරොත්තන රාජගිරිය හන්දිය පාලමට එහා පැත්තේ තියෙන රාබාධිත කට්ටියන නිවාසයනේ. මං හිතන්නේ ගිහිල්ලා ඇති ඔකට. සමහර නේ ඒ පින්නතුන් ඉන්නවා අර සදාකල් අර වැසිකිලි පෝච්චිය වාගෙන ඇඳ යට හදලා තියෙන්නේ. තව සමහරු ඉන්නවා ඔයත් ගිහිල්ලාද මං හිතන්නේ ඔකට දැකලා ඇතිනේ. කියමු බලන්න මේ පින්නතුන් දිහා බලලා අපිට තියෙන අඩුපාඩුවක් කියන්න බලන්න හාමුදුරනේ අපිට අහවල් දෙන්නේ නැහැ මට මේ දේ අඩුපාඩුයි කියලා. කිසිම දෙයක් නැහැ. මේ හොඳට ෂණ සම්පත්තිය පිටලා තියෙනවා. සංසාරේ පුදුම විදිහට පින් කරලා ඇති දුක් විඳලා ඇති මහන්සි වෙලා ඇති. ඔය විදිහට උපදින්න යන්න එන්න කණ්ඩ කතා බහ කරන්න අපූර්වට පුළුවන්. මේ කාලය තුල දැන ඉගෙන ගන්න ඕන එකක් තමයි ඉපදුනා කියලා දන්නෝනේ. ඒක ගැන කියන්න දෙයක් නැහැ නේ. මැරෙනවා කියලා දන්නෝනේ. සමහර වෙනකොට මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නක වෙනම කතාවක්. නමුත් මැරෙනවා හොඳේ. ඔක ඉතින් මං කියන්න එකක් ඈ. ඔය උපතයි මරණයයි අතර අර ජරාවයි ව්‍යාධියයි එක්ක අපි දෝලණය වෙනව නේද? උපතයි මරණයයි අතර තියෙන මොනවාද කාරණා දෙක? ජරාවයි ව්‍යාධියයි. මේ ජීවිතේ හැම එකක්ම අපි නඩත්තු කරන්නේ ඔය වයසට යන එකයි අසනීප වෙන එකයි එක්කමයි පින්නතුනේ. තේරුම් ගන්න ඕන මොකක්ද? මේ අපේ මේ කරජක මේ ඇඟ මොකද්ද මේකට කියන්නේ? මාංශකය නේ. මේ අපේ බොඩි එක. මේක හැදිලා තියෙන්නේ කොහොමද? ඇට මිදුළු ලේ මස් නහර හැමෙන් පැක් වෙලා තියෙනවා. ඔච්චරයිනේ. අපේ ඔළුවේ තියෙන්න ඕන මම මේ අසුබය එහෙම කියනව නෙමෙයි. මේක බණ කියනකොට මම මැරලා වැටෙන්න පුළුවන්. බැරිද? බණ අහනකොට ඇත්තම මේක හැටිනේ ස්වභාවයනේ. අස්ථීරතාවයම කරපින්නාගෙන ඉන්නේ. මේකට 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන පණුකුල 80කට පමණ ගෘහයක් වෙච්ච මේ ශරීරයක් එක්ක තමයි මේ අවුරුදු 7-800ක් ඉන්නේ නෑනේ. පොඩි කාලයක් නෙමෙයි ඉන්නේ. ඔය සේරම කරන්න තියෙන්නේ මේ කියන පුංචි කාලය තුල. ඒ කාලය තුල අපිට අමතක වෙනවා අර කුසලස්ස උපසම්පදා. කුසල් උත්පාදනය කරගන්න ඕන, වැඩි දියුණු කරගන්න ඕන. දැන් බලන්න ඕන කොතනින්ද කුසල් උත්පාදනය කරගන්න බැරි. මේක කියන්න කලින් තව එකක් තියෙනවා කියලා ඉන්න. ඔක ඉතින් තේරෙන්නේ නැහැ කිව්වට. දෙයක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ. කාටවත් දැනෙනවද අර වයසට යනවා කියලා දැනෙනවද නැන්නේ? එහෙම මොකද කාටවත් ජරාවට ව්‍යාධියට පත් වෙනකොට කලකිරීමක් ඇති වෙලා තියෙනවද? එහෙම එකක් නැන්නේ අපිට. මේක දැන් මම වයසට යනවා දැන් නේ මතකද බෝධිසත්වෝ උන්වහන්සේට අවසාන වතාවට ගිහිගේ කලකිරුණේ මොනවද දැකලාද? අරනේ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් හාමුදුරු කෙනෙක් නේ. දැන් ඉතින් මෙතන මල කඳක් විතරනේ අඩු. එහෙම කලකිරනවද නැහැ? ගානක්වත් නැහැ. අර නෙතාන්දය රූබොඳය කන්නගුල් වැටිලායනේ. නාස්පුඩු හෝස්ගා ගඳ සුවඳ මැකිලාය. දිවරාලුය දත් දෙපළ සියල්ලම වැටිලාය. අංග පසඟ රූ සප්පුව වැඩිපුරම මැරිලාය. මේක නෙමෙයි අපිට වෙන්නේ. දැන් මෙහෙම වෙන්න තියෙන අපි ඉන්න ඕනේ කොහොමද? මෙවැනි යථාර්ථයක් වැළඳගන්න බලබලා ඉන්න අපි සංවර කරගන්න ඕනේ මොනවාද?
මිනිසත් භවයේ කෙලසන දොරටු 3යි. මොනවාද දොරටු 3? හිතයි, කයයි, වචනයයි. කයයි වචනයයි පැත්තකින් තියන්නකො. හිත මේ හිත හරියට දුරක දැන් ඔය ඉඳගෙන ඉන්නකොට කී පොලක විතර යන්න ඇද්ද? මොන කල්පනා වෙන්න ඇද්ද? අපි හරි කලබලයි පින්නතුනි. අපි සැනින් කම්පාවටපත් වෙනවා. කලබල වීම සහ කම්පා වීම නිසා අපිට දැක්කහම යකු යනවා. පැහැදිලිද මං කියන එක? කුණුහරුප කියනවද කියවෙනවද? ඔය නේ උළුවස්සක් කකුල හැප්පුණත් මොකද වෙන්නේ? හිත හිත කියන්නේ මිනිස්සුන්ට අර දැක්ක මේ අපි හුරු වෙලාම ඉන්නේ මොකේද? අපේ හිත පත්තියන් වෙලා ඉන්නේ. විමසීමට නෙමෙයි හිතිච්ච දේ කියන්න පුරුදු වෙලා ඉන්නේ. ඔකොන්නම් මෙතන බලන්නත් පුළුවන්. අර පාරමැද්ද ඉඳගෙන ඉන්න කට්ටිය සේරම නැගිටින්න ඕන. එතකොට මොකද එහා පැත්තේ ඉඳගෙන ඉන්න කට්ටියට වෙන්නේ? බෙරියන් දෙනවනේ පේන්නේ නැහැ කියලා. දැක්කද අර? දැක්ක ගමන් මොකද වෙන්නේ? කේන්ති යනවා. දැක්ක ගමන් වෛරය ඇවිස්සෙනවා. දැන් ඔය කාගේ හරි ෆෝන් එකකට සද්දට කෝල් එකක් එන්න ඕන. මොකද කාටද කේන්ති යන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාටද වටපිටාය මිනිස්සුන්ටද? අර සේරම චච්චොක් ගාලා ඒ පැත්ත බලනව නේද? ඔය කැත පුරුදු හොඳ අනුන්ගේ දේවල් වලට. මොකටද අනුන්ට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? පැහැදිලිද මං කියන එක? පින්නතුනි අපේ මේ පංචේන්ද්‍රයන් පුරුදු කරන්න ඕනේ අර කලබල වෙන්නේ නැතුව ඉන්න. අපේ ඉන්ද්‍රියන් හුරු කරවන්න ඕනේ කම්පා වෙන්නේ නැතුව ඉන්න. මැරෙන්න කලින් පුළුවන් නම් අදිෂ්ඨාන කරගන්න. ඔය මොකක් හරි කමක් නැහැ ඇති වෙන සිතුවිල්ල ගැන අර දෙගමනක්වත් හිතන්න. ඔක මූලික වශයෙන් තියෙන්නේ ඔය තරහ යන එක. පොඩි ප්‍රශ්නයක් අහන්නද ඔයත්තුන්ගේ? මේ පින්නතුන්ගේ ගෙවල් වල කාටද වැඩිපුරම කේන්ති යන්නේ? ඔහොම බණ අහන ගමන් කල්පනා කරන්න. අපේ ගෙදර අහවලාට කේන්ති යන්නේ කියලා. ගෙදර වැඩිපුරම කාටද කේන්ති යන්නේ? හොන්දට ගොංකම් හොඳේ. ඒ කියන්නේ කේන්ති අනේක තරම් මෝඩ වැඩ. මොකටද? හොඳට බලන්නේ කේන්ති යන කට්ටිය මොකටද කේන්ති ගන්න? සමහර පින්නතුන් කියනවා ඔය හාමුදුරුවනේ ඇහැරවන්නත් බයයි බෑලු. ඒක නිදාගෙන ඉන්නකොට ඇහැරවන්නත් බයයි. ඇයි ඒ? ඇහැරුවත් කේන්ති යනවලු. ඔය ප්‍රවෘත්ති බල බල එහෙම ඉන්නකොට ගෙවල් වල කෑ ගහනකොට මොකද වෙන්නේ? අර අපි හුරු වෙලා ඉන්නේ අපේ ඉන්ද්‍රියන් වැඩ කරන්න පින්නතුනේ මේ අනුන්ගේ සිග්නල් වලට. නැත් අපි කලබල නැහැ නැත්තම්. අපි එහෙම කේන්ති යන මිනිස්සු නෙමෙයි. අර අත්ත සම්මා පණීදිච නැහැ. අපිට අපිව මනමින් පිහිටුවා ගන්න බෑ. ඔය ජීවිතේ මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා තියෙනවද? 2. පගෝදි ගණන් කුණුහරුප පල්ලා දිනනේ. එක කුණුහරුපයක්වත් අපිට කියාගෙන තියෙනවද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? කාටද බණින්? අනුන්ට නෙමෙයි.
පව් පිරෙන්නෙත් අනුන්ටද? කාගේ හිතද දූෂණය වෙන්නේ? අපේ හිතද අනුන්ගේ හිතද? ඒ මොකටද අනුන්ට කුණු හarpෙන් බැලලා අපි පව් පුරව ගන්න? මං කියන්නේ අර කැත පුරුදු කියලා. මේක ක්‍රියාත්මක වෙන්නේම අනුන්ගේ දේවල් වලට. ඔය මිනිස්සු වෛර කරනවානේ. කාටද වෛර කරන්නේ? අපි අපිට වෛර කරනවද කවදාව? මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? අනුන්ටද අපිටද? ඒ මොකටද අපිට පව් පුරව ගන්න අනුන්ට වෛර කරන්නේ? වෙනතුනේ මේක මහ ලොකු දෙයක් නෑ, බොහොම පොඩි දෙයක් තියෙන්නේ. හොඳයි. අද ඉඳන් පුළුවන් නම් ඒ විදිහට ජීවත් වෙන්න. ආයෙත් දෙපැත්තෙන් ගම් වතුර ගියත් එතකොට ගාණක් නෑ. අකම්පිතව ජීවත් වෙන්න ඕනේ. මේ කවුද දන්නේ පින්නතුනේ අබුද්ධෝත්පාද කාලයකවත් ආයෙ උපදීද කියලා? මේක හොඳ chance එකක්. මේ ස්වර්ණමය අවස්ථාවක්. මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද? ඔය පොල් ගහලා තියනද ජීවිතේ නැහැ? ඔය මං කියන්නේ උයන්ඩ පිහින්ද එහෙම නෙමෙයි. ඔය නේ ඔය ඇඹරියන් මිරිකියන් නේ කොරවයන් නේ පෙරලියන් ඔහොම කියලා ගහනවා. මොකටද පින්නතුනේ? අපි කරන කියන දේවල් තමයි සංසාරේ අපේ පිටිපස්සෙන් නේ අර චක්කංග වහතුව පද කරත්ත රෝද දෙක වගේ එනවනේ. එහින්දා මේ අර කොහොම වැරදි තිබ්බත් එහෙම කරන්න එපා. අහලත් ඇති මං හිතන්නේ. අර අහලත් තියෙනවද බල්ලෝ අපිට කෑවට අපි බල්ලෝන්ගේ කකුල හපන්නේ කියලා. ඔයත් දැකලා ඇත්තේ ඔය ත්‍රිවිල් වල ගහලා තියෙනවා. නමුත් මම දැකලා තියෙන්නේ රසවාහිනියේ වේදේ හාමුදුරුවෝ ලියලා තියෙනවා. දඹදෙනියුගේ බොහොම හොඳ පොතක් ඉතින්. උන්වහන්සේ අර පන්සලේ හාමුදුරුවන්ට හම්බෙනව පින්නතුනේ සිවුරු. එක හොරෙක් ඇවිල්ලා සිවුරු හැමදාම හොරකම් කරනවා. හාමුදුරුවෝ පොරවන්නේ පරණ සිවුරු. කොල්ල මේක දැකලා දැනගෙන දවල් ගිහිල්ලා හාමුදුරුවන්ට සිවුරක් දීලා මොකද කරන්නේ කියලා රැකලා බැලුවා. හොරෙක් ඇවිල්ලා හොරකම් කරනවා. අල්ලගත්ත හොරා. මේ හොරාට හොඳටම තඩි ගැහුවා. තඩි ගහලා ඉවර වෙලා අලුත වලලපු මලකඳක් අරගෙන හොරාගේ පිටේ බැඳලා ගමේ ප්‍රචාරයක් කැවුවා. රෑ මලකඳක් එල්ලගත්ත යකෙක් එනවා දොරවල් අරින්න එපා කියලා. අනේ අර මිනිස්සයා හොරා හැම තැනම ගිහින් කතා කරා කවුරුත් දොරවල් ඇරියේ නැහැ. අන්තිමේට කාගාවටද ගියේ? හාමුදුරුවෝ ළඟට ගියේ. හාමුදුරුවෝ කොහොමත් හාමුදුරුවෝ එහෙමනේ. ඔය මට ඕන තරම් බැනපු මිනිස්සු බණවලට ආරාධනා කරන්න එනවා. ඔය එතකොට මට නැතුව වෙන කට්ටියත් එක්ක නේ කියලා මේ ඔය පුදුම විදියට සල්ලි දෙන්න හදනවානේ. දැන් මං හිතමුකෝ දැන් මේ අපේ අවසරගේ බණට මෙහෙනවා කියලා. ඔය නගරවල තමයි ඔක ගොඩක් තියෙන. සමිතිය වලින් කරනකොට කියනවා මෙච්චරක් පන්සලට දෙන්නම් ඊට කලින් අපේ එකට එන්න. ඒකට බෑ කියපුවම පහෝදා ඉඳන් බයිනෝ. ඔය හාමුදුරුවෝ කොහොමද ඔය ගණන් ගන්නෑ නේ. අර හාමුදුරුවෝ තමන්ගේ සිවුරු හොරකම් කරපු හොරාව අර මල කඳ ලෙහලා විසික් කළ උණු වතුර ටිකක් එහෙම දාලා නාවලා දැන් අර උදේ තෙල් ගානවා. කොල්ලෝ ආවා පන්සලට. ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මු හොරෙක් එලවන්න. හාමුදුරුවෝ කියනවා බල්ලෝ අපිට කෑවට අපි බල්ලොන්ට හපන්න යන්නේ නැහැ. පුරුදු වෙන්න. තියෙන්න ඕන ඉස්මතු කරගන්න ඕන මනුස්සත්වය, මනුස්සකම, මෛත්‍රිය, කරුණාව. අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න දැනගන්න එක අඳුරගන්න එක විතරයි. මේවා පින්නතුනේ පුළුවන් වෙලාවට
මෙහෙම දේශනා කරන්න හේතුව අපි දන්නේවත් නැති විදිහට බොහෝ අවස්ථාවල අනුන් හින්දා අපේ මනුෂ්‍යාත්භාවය කෙලසෙනවා. ඔයත්තන්ට කේන්ති යන්නේ වැඩිපුරම ඔයත්තෝ හින්දාද අනුන් හින්දාද? කවුරු හරි හින්දානේ. අපිව අවුස්සන්නේ අපිව කලබල කරන්නේ කවුද? අර හොද්දට මතක තියාගන්න. නරි තට්ටු දානවා. කලබල වෙන්න එපා. ඉබ්බෙක් වගේ ඉන්න. ඉබ්බගේ කට්ටට තට්ටු දානකොට ඉබ්බා මොකද කරන්නේ? තට්ටු දාන්න දාන්න ඉබ්බ හැංගෙන එක නෙවෙන්නේ. අර තට්ටුවක් දානකොට ටිකක් අපි ඒක අනිත් පැත්තනේ. පින්නතුණි සංසාරේ අපි කරලා තියෙන බොරුවලට පුදුම විදිහට නොඑක් වංචාකාරයන්ට අපි අහු වෙනවා. අපි පුදුම විදිහට රැවටෙනවා. ඒ නිසා ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය මම යෝජනා කරන්නේ මේ පින්නතුන්ට පරිස්සම් කරගන්න. කේන්ති ගන්න එපා. තේරුමක් නැහැ. කේන්ති ගන්න එපා. ඇති ප්‍රතිඵලයක් නැහැ. හැම වෙලෙම මොකටද මේ කියන එක විතරක් හිතන්න. ඊළඟට අපේ හිතේ ඇති වෙන බරපතල කාරණයක් තමයි ඔය සැකය. කවදාවත් පුරුදු වෙන්න එපා සැක කරන්න. සැකේ හරි ගියත් වැරදුනත් මොකක්ද වෙන්න ඕනේ? අපි සැක කරන්නේ කාවද? අනුමානෙන් ඉන්න. පරීක්ෂාවෙන් ඉන්න. අනවශ්‍ය විදිහට සැක කරලා වද වෙන්න එපා පින්නතුනේ. මේ පැතිවල තියෙනවද නැන්දම් මලේලි ගස්ටනේ නැහැ. එක තරුණයෙක් කියනවා මට හාමුදුරුවනේ අපේ ඔය ඉන්න බෑනේ ගෙවල් වල එකට. මොනවා බේර ගන්න බැරුවද? පොඩි හරි සැකයක් ඇති වුණාම අර සේරම කුණු එතෙන්ට තමයි පිරෙන්නේ. පොඩි හරි සැකයක් ඇති වුණාම අපි හිතමුකෝ දැන් කොල්ලෙක්ගේ සාක්කුවක ගිනි පෙට්ටියක් තිබිලා අම්මලාට අහු වුණා. පහුවදා ඉඳන් අර කොල්ලව සැකයිනේ. ඉස ලෝකේ නැති විස බීජ වලින් පිරෙන්නේ නැද්ද? පහුවදා ඉඳන් හිතන්නකෝ තාත්තලාගේ මොකක් හරි දැනගත් ආරංචි වුණා. එතකොට පහුවදා ඉඳන් පින්නදුන ටික හුලං වදින්න ඉන්න. මම මේක මේ මුලින් කියන්නත් හදලා කිව්වේ නැත්තේ මේ තෙරපිලා ඉන්නකොට කලන්තය හැදෙනවනේ. මට කියන ඇහුණ හාමුදුරුවන්ගේ කටටමයි හැදුනේ කියලා. බණ පොලක. ඒ හින්දා කිව්වේ නෑ. ඔය නමුත් මං ආයෙත් කියනවා චුට්ටක් අර ඉඩ මදි ඉතින් මොකද කරන්නේ? හුලං වදින්න එහෙම කිව්වා කියලා කොහෙවත් එහෙම හුලං වදින්න ඉඳලා නෑ. නමුත් මං කියනවා. සහ පරිස්සමට හැමදාම බණ ඉවරුනහම එනවුස් කරනවා මොනවද? යතුරු නෑ, පර්ස් නෑ, ෆෝන් නෑ. වරිය පරිස්සම් කරගන්න. මේ පැතිවල හොරකම් කරනවා කියලා නෙමෙයි කියන්නේ. බොහෝ දුරට හොරකම් වෙන්න පුළුවන්. ගෙදර යන්න එපේ. පරීක්ෂාවෙන් ඉන්න. පුද්ගලයෙක් තුල සැකයක් ඇති කර ගන්නවාට වඩා හොඳයි අවබෝධය කියන එක. මොකද එතකොට ඒ තුලින් අපිට හානියක් ඇති වෙන්නේ නෑ. අර තරුණයා මට කියනවා හාමුදුරුවනේ අපේ අම්මා මම ගෙදර ආපු ගමන් දවසක් හැන්දෑවේ මට කියනවා ඊයේ රාත් බයිසිකලයක් ආවලු ගෙදර. දැන් මේ ලේලි ගැන පුතාට කියන්නේ. ඒ විතරක් නෙමෙයි හාමුදුරුවනේ අම්මා මුළු ගම හැමතැනම කියලා කොල්ල වැඩට ගියපුවාම ගෙදරට බයිසිකල් එනවා කියලා. ඒ තරුණයා මට කියනවා හාමුදුරුවනේ අම්මගෙන් ඇහුවලු කීයටද ආවේ? අම්මා කිව්වලු ඔරලෝසුවට ටෝච් එක ගහනකොට පාන්දර 4යි වෙලාව කියලා. කොල්ල කියනවා හාමුදුරුවනේ
පහෝදා උදෙත් ඩියුටි ඉන්න ඕන හින්දා මම හිමීට ගෙදර ආව යුනිෆෝම් එක අරගෙන යන්න. අම්මා කියන්නේ මොකද්ද? කෙනෙක් දිහා මම මේ කියන්නේ ඒක නෙමෙයි. කෙනෙක් දිහා සැකයක් ඇති වෙලා බලන්න පටන් ගත්තොත් එහෙම ඔයත් හිතනවාද සැකේ කවදාවත් නැති වෙනවා කියලා. කවදාවත් සැකේ නැති වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා විනාශ වෙනකම් පුද්ගලයා නැති වෙනකම් මොකද වෙන්නේ? අපෙන් අයින් වෙනකම් ඈත් වෙනකම් නිකමට හරි සැක හිතුනොත් එහෙම ආය ජීවිතයක් නැහැ පින්නතුනේ. ආය සැනසීමක් නැහැ. ඔයත් හිතනවාද කවදාවත් සැකේ කියන එක ඔප්පු කරලා දිනන්න පුළුවන් කියලා? බෑ. අනුන් ගැන සැක කරලා නිකම් බොරුවට මැරෙන්න නම් එපා. අනුන් ගැන සැක කරලා තමන්ගේ ආධ්‍යාත්මය නැති කරගන්න එපා. දැක්කද අර බිරිඳගේ බෙල්ල කපලානේ ගෙනල්ලා අනියම් සැමියාගේ මිදුල මැද්දෙන් තියලා මොකටද පින්නතුනේ? තමන්ව පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. රෝහල් වල එහෙම ගියපුවාම දැකද ගිනි තියලා දාලා තිබ්බේ ගේ අතුල්ට දාලා බිරිඳට පෙරේදද ගිනි තියලා මරලා. මොකටද එහෙම මිනිස්සු කරන්නේ? අන්න අපිට හිතන දේ පාලනය කරගන්න බෑ. අපි අසමත්. අපිට අපිව පිහිටුවා ගන්න බෑ. අපි කියපු දෙයක් ගැන අපි කරපු දෙයක් ගැන කවදාවත් ජීවිතේ පසු තැවෙන්නේ නැති තැනට කටයුතු කරන්න ඕනේ. රෝහල් වල එහෙම ගියපුවාම පින්නතුනේ හරි ඛේදවාචක. වෛද්‍යවරු කියනවා හාමුදුරුවනේ දරුවන්ට කියන්නලු පුළුවන් නම් හරියට දැන් ළමයි පෙනඩෝල් බොනවා. ඔල්ලුව කැක්කුමට හරම නෙමෙයි පෙනඩෝල් කාඩ් 3-4ක් බොනවා. ඔය මේ මෝඩ ළමයි අර දැකලා තියෙන වීදුරු කටු අරගෙන උලා ගන්නවා. මේ කපා ගන්නවා. එතකොට අර හරියට ඉලෙක්ට්‍රික් සිගරට් තියෙන්නේ. තරුණියෝ හුරු වෙලා ඉන්නවා. එක අම්මා කෙනෙක් කියනවා ලංකාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙක්. හාමුදුරුවනේ අර කෙමිකල් කුප්පියක් නේ ඒක ඉවර වෙනකන් එක දිගට ඉලෙක්ට්‍රික් සිගරට් එක ඇදලා බීලා. හේතුව අර යාළු වෙලා හිටපු කොල්ලගේ ගැටලුව. ජීවිතේ සැප සතුට තීරණය කරන්න පුතේ පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න. අනුන් මතද අපි මතද? සැප සතුට තීරණය කරන්න තමන් මත. හැන්දෑවේ නිදා ගන්නකොට අත් දෙක පපුවට තියාගෙන අපිට මතක් වෙන්න ඕනේ මම නිකන් කියනවට කරලා බලන්න. අර එහෙම නිදා ගන්න බැරුව ඇති. නමුත් විනාඩියක් හරි එහෙම ඉඳලා ටිකක් කල්පනා කරලා ඔය කැමති විදිහට හැරෙන්න. අත් දෙක පපුවට තියාගන්නකොට පපුවේ හුස්මත් එක්ක අත් දෙකේ ගැස්ම ඇති වෙනකොට අපිට මතක් වෙන්න ඕනේ මේ අතින් එකදු පාපයක්වත් අද උනේ නැහැ. මේ අතින් අද එකදු අකුසලයක්වත් සිද්ධ වුණේ නැහැ. හැන්දෑවේ නිදා ගන්න කලින් මතක් වෙන්න ඕනේ මගේ කටින් එකදු පාපයක්වත් සිද්ධ වුණේ නැහැ. මගේ කටින් එකදු අකුසලයක්වත් සිද්ධ වුණේ නැහැ. මේ සැනසීම තියෙන්නේ අපිට විතරයි. අන්න අපිට සැනසීම තියෙන තැන. අපිට නිදහස තියෙන තැන. තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වෙලා නිදා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකට මම යෝජනා කරනවා මේ පින්නතුන්ට අර පන්සිල්වත් හෙට ඉඳන් රකින්න පුරුදු වෙන්න. මහ ලොකු දෙයක් නෙමෙයි. මම මේ දැන් කියන්නේ හෙට ඉඳන් සුදු වැඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි ගෙවල් වල හොඳේ. පන්සිල්වත් රකින්න. ධාර වෝච නිවාතෝච. නිහතමානීකම ඇති කරගන්න එක අනෙකට ගරු කරන එක.
මේවා අද ඉඳන් පුරුදු වෙන්න. ගෙවල් වල තියෙනවා දන්නේ කටකරු කරන ගතිය. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? උමනාවට නෙමෙයි. කවද්ද බිරිඳගේ හොඳක් කිව්වේ? එහෙම නිච්ච දවසක් තියෙනවද මං අහවල් දවසේ මගේ බිරිඳගේ හොඳ කිව්වා කියලා? අම්මලාගේ කියනවද ගුණ ගෙවල් වල? කවද්ද ස්වාමියා කවද්ද තමන්ගේ බිරිඳ වන්තිමයට අගය කරනවද? මේ අර උයනවනේ මහන්සි වෙනවනේ ඔට්ටු වෙනවනේ දරුවන්ගේ වැඩ කරනවනේ බලනවනේ පාන්දර නැගිටිනවනේ මගේ ඒවත් කරනවනේ. ඔය ඔහම නිකමට අහලත් නේද උයන එකවත් එපා වෙන්නේ නැද්ද කියලා. පළවත් තලංගම් පැත්තේ කොහොමද දන්නේ? මේ පැතිවල අහනවත් ඇති සමහර විට. බොහෝ පැතිවල හරි අඩුයි යෝග. එතකොට මම මේ කියන්නේ ලෝකෙ හදන්න කලින් ගෙදර හැදෙන්න බෑනේ. ඊට පස්සේ අම්මලා ඔබතුමන්ලගේ බිරිඳ කවද්ද අන්තිමට ඔබතුමන්ලගේ හොඳක් කිව්වේ? එහෙම කියනවද ගෙවල් වල? තමන්ගේ බිරිඳ මේ අම්මලා කවද්ද අන්තිමට තාත්තගේ ගුණයක් කිව්වේ? මහත්තයා අගය කරේ කවද්ද? කවද්ද දරුවන්ගේ හොඳක් කිව්වේ දරුවෝ අගය කරේ? දරුවන්ට කියන්න එපා කියන එක විතර නෙනේ. දැන් මේ ඉස්කෝලේ නිවාඩුනේ කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ නිවාඩු දීපම් පොඩ්ඩක් කොල්ල කට් එකක් කපනවන්නේ කොණ්ඩේ අර අමුතු විදිහට කපනවනේ. මොකෝ වෙන්නේ ඔක කැපුවා කියලා. කොල්ලා කියන මාස 3ක් විතර පිළිවෙලට කොණ්ඩේ කපන් ඉස්කෝලේ ගියාලු. දැක්කේවත් නෑ ලෝකම්මයි තාත්තයි. නිවාඩු දුන්න ගම ගිහිල්ලා පොඩි කට් එකක් ගහගෙන ආවලු. එන්න කොටම පටන් ගත්තලු. මොකක්ද ඒ කැපුවේ කියලා. පුරුදු වෙන්න මිනිස්සුන්ගේ හොඳ කියන්නේ.